කල්ලස් ගැනීමේ සිද්ධියක් හරක් කටාගෙන් සුගීශ්වර සලේ ඒ කට්ටිය දැන් මේ කවුද ඥානසාරලා මෙතනට ගියට පස්සේ එන පාළු වෙන්නේ හිටියේ ඊයේ කිව්වා වගේ මේ මාතෘකා නැතුව ඒ වුණාට චරිත බේසිංගයි තකිත රාජපක්ෂයි බැටන් එක අරගෙන වේගෙන් දුවගෙන කල්ලස් ගැනීමේ සිද්ධියක් හරක් කටාගෙන් හරක් කටා මේ වෙද්දී ත්‍රස්තවාද වැළැක්වීමේ පනත යටතේ රැඳුම් භාරය තමයි ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන 1 හරක් කටාගෙන් රුපියල් මිලියන 120ක කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමක්. මේ කෝටි 12 කියන්නේ මේ අල්ලසේ ඇඩ්වාන්ස් එකක්. එතන කෝටි 50ක් ඉල්ලලා තිනවා. ඊට පස්සේ නෙගෝෂিয়েට් කරගෙන ඒගොල්ලෝ කෝටි 20කට අඩු කරලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හැම බිස්නස් එකකම වගේ කෝටි 12ක ඇඩ්වාන්ස් එකක් කරලා තිනවා. මෙයාගේ මේ බන්ධනාගාරයේ ඉන්න එකෙන් අනිත් පැත්තට දාන්න සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාපටිපාටියට වියදම් කරන්නද මොකට හරි කමන්නේ නැහැ. ඉතින් ඔය කෝටි 12 ගත්තයි කියලා කියන්නේ රකිත රාජපක්ෂ, චරිත බේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග හිටපු සිවිල් ගෝත්‍ර පොලිස් හිටපු අධ්‍යක්ෂක.